නිවීම කියන්නේ මොකක්ද? තමන්ගේ මනස තේරුම් ගත්තාම මනස ටච් කරන යම් ස්වභාවයක්. ඒ ස්වභාවය ටච් කරාට පස්සේ අර විදියට මානසික පීඩා ඇති වෙන ප්‍රමාණය අඩු වෙලා ඇත්තටම නැති වෙලා යනවා. එක එක ඒවා කල්පනා කර කර ඉන්න මනස කල්පනා ලෝකයෙන් මිදිලා මේ දහම අහගෙන යනකොට මේ ලෝකේ තියෙන පරම සත්‍ය ටච් වෙනවා. දැනුමක්වත් කල්පනා කරලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සේ මනසෙන් ටච් කරලා නැහැ. මනසෙන් ටච් කරලා තියෙන්නේ මොනවද? රූප දකින්න එක විතරයි. රස, ගඳ සුවඳ ගැන කල්පනා කරනවා. පහස ගැන කල්පනා දන්නවා. ඔතනින් එහාට මනස මොනවද දන්නවද කියලා බලන්න. මනසට අරමුණු කරන්න පුළුවන් පරාසය ඔච්චර. පෘථුවිය තියෙන්නේ අවකාශය. මේ පෘථුවිය අයින් කරාම මෙතන තියෙන්නේ අවකාශය. අවකාශය අයින් කරාම මොකද්ද එකක් ඇති. ඒ ගැන හිතන්න තියා අරමුණු කරන්නවත් බෑ. මේ හිත අවබෝධ වුණාම ටච් වෙන එක. මේ මුළු විශ්වයේම තියෙන එක විතරයි. බෞද්ධ සංස්කෘතියේ නිවන කියලා කියනවා. අනිත් සංස්කෘති වල සර්ගය එක වචන කියනවා. ඒ කියන්නේ එකම ස්වභාවය. කවුරු හරි ඔක අවබෝධ කරගන්නේ කියන්නේ ශබ්දකෝෂයෙන් දෙන්න දෙන තනි වචනයක් පෘථුවියට නැහැ. ඒ නිසා ධ්‍යාන සංස්කෘතියට සාපේක්ෂව මෝක්ෂය නිවන කියලා එකට කිව්වා. ඒක කවදාවත් මේ වාගේ හිත කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. කල්පනා නොකර තේරුම් ගන්න පුළුවන් එකකුත් නෙවෙයි.